PR ගන්න හොඳම ඩිග්‍රී එක මොකක්ද කියලා අහලා තියෙනවා අපේ බලන එක්කෙනෙක්. ඒ අහලා තියෙන්නේ ශාන්ත දේශප්‍රිය. ශාන්ත අහලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. කොමර්ස් ස්ට්‍රීම් එකේ A level ස්ටුඩන්ට් කෙනෙකුට PR තියෙන මේ දවස්වල හොඳම බැචලර් එක මොකක්ද? මේකට උත්තර දෙන්නේ කොහොමද? උත්තර දෙන්න ටිකක් අමාරුයි. මේක රිවර්ස් එකේ ගිහිල්ලත් උත්තර දෙන්න වෙනවා. ඇයි ටිකක් අමාරුයි කිව්වේ? දැන් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න හදන ඔයාට බලන්න තියෙන පළවෙනිම තැන ප්‍රධාන එකක් තමයි ඕස්ට්‍රේලියන් ඔකියුපේෂන් ලිස්ට් එක. කියන්නේ ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එක. එතකොට මේ ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන්නේ මොනවද? ඒකේ තියෙන්නේ රැකියා ඔකියුපේෂන්ස්. ඒකේ තියෙන්නේ ඩිග්‍රීස් නෙමෙයි. දැන් ඩිග්‍රී එකක් තිබ්බට තෝරගන්න ඔකියුපේෂන් එකයි ඩිග්‍රී එක නමින් නෙමෙයිනේ තියෙන්නේ. දැන් ඒක පැහැදිලිනේ. අනිත් එක තමයි මේ සමහර ඔකියුපේෂන්ස් වලට වෙන වෙන ඩිග්‍රී හෝ රිලේටඩ් ඩිග්‍රීස් එහෙම නැත්නම් වෙනම ඩිග්‍රී එකක් තියලා අදාළ නැති වෙන ඔකියුපේෂන් එකක් තෝරගැනීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. දැන් සමහර කට්ටියට ගැටලුවක් එයි මොකද්ද මම මේ කියන්නේ කියලා. හොඳයි මම මේ උදාහරණයකින් දෙන්නම්. දැන් ටීචර් කෙනෙක් වෙනවා නම් ඕස්ට්‍රේලියාවේ ටීචර් ලිස්ට් එකේ ඉන්න ඔකියුපේෂන් එකක් නේ ටීචින් ඔකියුපේෂන් එකක් එක්කෝ ප්‍රී ප්‍රයිමරි ස්කූල් ටීචර් කියලා තියයි සෙකන්ඩරි ස්කූල් ටීචර් කියලා තියයි මේ වගේ ඔකියුපේෂන්ස් තියෙන්නේ. දැන් එක පාත්වේ එකක් තමයි ටීචර් කෙනෙකුට ඩිග්‍රී එකක් තියෙනවා කියන එක අනිවාර්යයි. එතකොට දැන් ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන් සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන් මැත්ස් ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන් කොමර්ස් ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන් අකවුන්ට් ඩිග්‍රී එක මේ වගේ එක එක જાති ඩිග්‍රීස් තියෙන්න පුළුවන්. නමුත් ඒ ඩිග්‍රී එක ඇතුලේ ටීච් කරන්න උගන්වන ඩිග්‍රී එකක් නැති නිසා ඒ කම්පෝනන්ට් එක කරගන්න ස්ට්‍රැටජි එකක් තියෙන්න පුළුවන්. අර ටීච් කරන ඩිග්‍රී එකක් කරපු එක්කෙනෙකුට නම් ඒ ඩිග්‍රී එකකින් ටීචර් කෙනෙක් හැටියට එන්න පුළුවන්කම තියෙන්න පුළුවන් වෙයි ඕස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට තියෙනවා නම්. නමුත් අපේ ප්‍රශ්නෙට උත්තර දෙන එකක් ගැන මම මේ නිදසුනක් නේ කියන්නේ. එතකොට සමහර වෙලාවට අපි ස්ට්‍රැටජි එකක් හැටියට දෙන්න පුළුවන්. හරි. ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඕනෑම ෆීල්ඩ් එකක අර ටීච් කරන්න අවශ්‍ය ඕස්ට්‍රේලියාව බලන කම්පෝනන්ට් එකට හරියන එක්ක මාස්ටර් එකක් කරන්න එක්ක පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරන්න කියලා අපි ඇඩ්වයිස් දෙන්න පුළුවන්. එතකොට අර මාස්ටර් එකේ හරි පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකේ හරි ටීචර් කෙනෙකුට අවශ්‍ය ඕස්ට්‍රේලියාවේ ස්ටෑන්ඩඩ් එකට සේරම ටික තියෙන්න පුළුවන්. එතකොට ඒ ඩිප්ලෝමා එකෙන් පුළුවන් ඔප්පු කරගන්න මේ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ටීචර් කෙනෙක් වෙන්න අවශ්‍ය ස්කිල්ස් ඇසෙස්මන්ට් අරගෙන පාස් වෙන්න මයිග්‍රේෂන් වලින් අවශ්‍ය කරුණු තියෙනවා. ඩිග්‍රී එකට අවශ්‍ය රික්වයර්මන්ට් එකක වෙනත් රටක පිළිගත්තේ ඩිග්‍රී ලෙවල් එකේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා කියලා. මෙන්න මේක නිසා තමයි කවුරු හරි මගෙන් ඇහුවොත් PR ගන්න ලේසිම ඩිග්‍රී එක මොකක්ද කියලා ඇහුවොත් ඒක ටිකක් උත්තර දෙන්න මම පැකිලෙනවා. මොකද ඒක ස්ට්‍රැටජයිස් කරන්න ඕනේ. තමාගේ කැමැත්ත බලන්න ඕනේ. ඕස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එක බලන්න ඕනේ. මේ වගේ කීපයක්ම බලලා තමයි ඒකට උත්තර දෙන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපිට ලේසි කියන්න මම අකවුන්ටින් ඩිග්‍රී එකක් කරලා තිනවා මට අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. බැලුව බැලමට ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් ප්‍රශ්නයක් වුණාට එහෙමත් ඒක උත්තර දෙන්න ටිකක් අමාරුයි. ඔව් අකවුන්ටින් ඩිග්‍රී කෙනෙක් එකක් කරලා තියෙනවා නම් ඕස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට එයාට අපිට කියන්න පුළුවන් අකවුන්ටන්ට් කෙනෙක් කියලා. නමුත් ඕස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට කරලා තියෙනවා. දැන් සමහර ඩිග්‍රීස් තියෙනවා කොමර්ස් ඩිග්‍රීස් උදාහරණයක් හැටියට ඒ දවස්වල තිබ්බා ඩීකින් යුනිවර්සිටි එකේ ඕස්ට්‍රේලියාවේ කොමර්ස් ඩිග්‍රී එකක්. ඒක accountants ලව බිහි කරන accredited course එකක්. නමුත් නම Bachelor of Commerce. සමහර ඩිග්‍රීස් තියෙන්න පුළුවන් Bachelor of Accounts කියලා. හරි Bachelor of Accounting කියලා. මොකක් හරි නමක් වේවා. ඒක සමහර වෙලාවට accountant කෙනෙක්ට skill assessment එකක් ගන්න පුළුවන් accredited course එකක් හෝ අවශ්‍ය නිශ්චිත subject කීපයක් missing වෙන්නත් පුළුවන්. මෙන්න මේක නිසා තමයි අර අහපු ප්‍රශ්නෙට මම මේ විදිහට උත්තර දුන්නේ. ඉතින් මම ආයි සාරාංශයක් හැටියට කරනවා නම් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලම ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙනවා නම් ඔකියුපේෂන් එක මොකද්ද? ඒ ඔකියුපේෂන් එකට අවශ්‍ය ඩිග්‍රී එක මොකද්ද කියලා ඒක ස්ටඩි කරනවා නම් තමයි හුඟක් හොඳ ඩිග්‍රී එකක් කරලා මට දැන් මේ ඔකියුපේෂන් එක අනුව මයිග්‍රේට් වෙන්න පුළුවන් කියලා බලනවට වඩා. ඉතින් උත්තරේ හම්බුණා කියලා මම හිතනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපේ සෝෂල් මීඩියා වල කමෙන්ට් කරන කට්ටියගේ ප්‍රශ්න බලලා මම පුළුවන් විදිහට උත්තර දෙනවා. ආයි මේ වගේ ප්‍රශ්නකින් අපි හම්බ වෙමු.